ළමයි මාරම් ප්‍රෙෂර් එකකින් ඉන්නේ. ඒවා දැකලවත් මේ විභාගේ කල් දාන්න බැයි නම් ඇත්තටම මට වැඩක් නැහැ. කතා කරලා වචන නැහැ. එතනින් එහාට කතා කරලා තීරමුකුත් නැහැ අපි. නේද? හරි දරුවෝ වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඔයගොල්ලෝ දකින්න ඇති මම කලින් YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තිබ්බා 23 වෙනිදා එළවලු විභාගේ කල්යයිද කියලා. එතකොට ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මට ඒ කියන්නේ ඒ වීඩියෝ එකේ මේදි සාමාන්‍යයෙන් views 20000කට සාමාන්‍ය මේදි ගිහින් තියෙනවා. එතකොට දරුවෝ ඇත්තටම මට ඒ වීඩියෝ එකේ සාමාන්‍ය ළමයි කමෙන්ට් දාලා තිබ්බා. මේ පාර ඔක්කොම එළවලු කරන ළමයි කමෙන්ට් දාලා තිබ්බා. සාමාන්‍යයෙන් ළමයි 100කට 150කට කමෙන්ට් කරලා තිබ්බා දරුවෝ. එතකොට ඒ ළමයිගේ කියන කතන්දර කතා ටික අහපුවාම ඇත්තටම මට හිතුණා මේ ළමයි කොච්චර ප්‍රෙෂර් එකකද ඉන්නේ. මං කියන්නේ ඒවත් දැක්කලවත් අඩුම තරමේ මේ බලධාරීන්ට උමනාවක් නැත්තම් අඩුම තරමේ. ඒ කියන්නේ ඒ ළමයි ඇත්තටම ළමයි ඒ ළමයි මේ මහ දේවල් ඉල්ලන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ළමයි නැතෝ ගියේ මාස 5ක් 6ක් ඉල්ලුවේ නැහැ ළමයි. ඇත්තටම මේගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ ඒ ළමයි නැතෝ ගියේ විශාල කාලෙන් අඩුම මාසෙකමාරක් දෙන්න මාස දෙකක් දෙන්න. මගේ හැම කමෙන්ට් එකකම දැක්කන්නේ වචන ටික. ළමයි ඇත්තටම මට ඒක මාරම සංවේදී වුණා. මොකද දන්නවද? ඒගොල්ලෝ සමහර කමෙන්ට් වල තිබ්බා. එක ළමෙක් කියලා තිබ්බා ගම් වතුර එන්න පොඩි වෙලාවකට කලින් තමයි අපිට අයින් වෙන්න උනේ. ඒ වෙලාවේ තිබ්බ ඕනම කරන වටිනකේ බඩු ටික අරන් වෙලා ගෙදරින් ගියා. අන්තිමට යාගේ නෝට් ටික පවා, කියන්නේ පාඩම් කරමින් හිටපු නෝට් ටික පවා සම්පූර්ණ නැති වෙලා එයා රිකවරි වෙලා ඒ වැඩේ පටන් ගන්න තියෙන්නේ අපහු මාස 3කට විතර පස්සේ. එතකොට එහෙම ළමයි තව ලංකාවේ කොච්චර ඇද්ද? නාය ගිහිල්ලා දිට්ටුවයිගේ නාය ගිහිල්ලා ගෙවල් පිටින් නැතුව ගිහිල්ලා. ගෙවල් පිටින් තිබ්බ තැනක නැතුව ගිහ ළමයි ලංකාවේ තව කීයක් ඇද්ද? මම හිතන්නේ ඒ දේවල් නිසාවත් අඩුම තරම් මේ අවුරුද්දේ ඒවල විභාගේ අඩුම තරම් මාසෙකමාරක්වත් කල් දාන්න තිබ්බා. අපි දන්නේ මේ 23 වෙනිදා මොනවද කරයිද කියලා. හැබැයි ඒක ළමයි මේ පාරේ කියන්නේ මේ 26 ළමයිට අඩුම තරමින් ඒවල විභාගේ මාසෙකමාරක්වත් කල් දාලා දුන්නොත් නම් ඇත්තට මේක මේ අධ්‍යාපන ඉතිහාසෙ මම දකින පුදුම ජාතික අපරාධයක්. මොකද දැන් ඒගොල්ලෝ දාන තරක තමයි ඇත්තටම ඒවල විභාගේ මේ කල් දාන මොනවද තියෙන ඇත්තටම ළමයි 9 දෙනෙක් විතරයි නඩුව ෆයිල් කරලා තියෙන ළමයි 9 දෙනෙක් විතරයි. අනිත් ළමයිට කිසිම මොනවක් නැහැ වගේ දෙයක් තමයි එතන නිකන් අර උලුප් වෙලා තිබ්බේ නේද? ඇත්තටම මේ කමෙන්ට් දැක්කම මං කියන්නේ කමෙන්ට් බලන්න ගිහිල්ලා. මං කියන්නේ බලධාරීන් බව ඒ කමෙන්ට් බැලිය යුතුයි. ළමයිගේ තියෙන පීඩනේ ප්‍රෙෂර් එක සියල්ල ඒ බලධාරීන් දකින්න ඕනේ ඒවා. අනිවාර්යෙන් ළමයි. ඒ නිසා මට ඇත්තටම මාර සංවේදනාවක් දැකලා ඒ නිසා මම වීඩියෝ එක කරන්න හිතුවේ. එතකොට දරුවෝ කොහොම හරි අපි දන්නේ නැහැ ඒගොල්ලෝ මොන වගේ විදිහකට තීරණයක් ගනීද කියලා. මේ මොකද අධිකරණය දෙන ස්වාධීන තීන්දුවක් අපිට පිළිගන්න වෙනවා කොහොමද? එතකොට ඒ නිසා මේ සමහර ළමයි කියලා තිබ්බා. ඒ කියන්නේ ස්ට්‍රෙස් එකට මේ ෂයි එක ස්කිප් කරන්න දෙනවා. සමහර ළමයි කියලා මැරෙන්න දෙනවා කියලා. මං කියන්නේ කිසිම ළමයි මේලේ අතාරින්න එපා ළමයි. අපි කොහොම හරි ගේමක් ගහමු මේක. ඒ නිසා වැඩේ අල්ලන් ඉන්න කරන් යන්න. ඔයගලන්ට අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වෙයි. අපි බලන් ඉමු. එහෙමයි කියලා මේ වෙලාව අතාරින්න එපා වැඩේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ වෙලාවේ මේකත් එක්ක ඉන්න. නිකන් අර කල්යයි කියලා හිතන් ඉඳලා නොකරින්නත් එපා. හරි? බැරිලා හරි කල් ගියොත් එහෙම මේ මාසෙකමාරත් උපරිම අරගෙන ඉවරලා උපරිම වැඩක් කරමු අපි. ඒ නිසා කොහොම හරි මේ වෙලේ අල්ලන් ඉන්න. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේවා දැකලවත් මං කියන්නේ ඒවල විභාගයේ ළමයි ඉන්න මේ පීඩනය මේ ළමයි මාරම් ප්‍රෙෂර් එකකින් ඉන්නේ. ඒවා දැකලවත් මේ විභාගේ කල් දාන්න බැයි නම් ඇත්තටම මට වැඩක් නැහැ. කතා කරලා වචන නැහැ. එතනින් එහාට කතා කරලා තීරමුකුත් නැහැ අපි. නේද? හරි එහෙනම් වැඩ කරමු. එච්චරයි මං ඉල්ලන්නේ. ජය වේවා. හරි නේද?